Welcome to our free education YouTube channel. අද අපි ඔයගොල්ලන්ට හඳුන්වා දෙන්න යන්නේ රිකෝ බ්‍රෑන්ඩ් එකකින් දැන්ට ලංකාවට ඇවිල්ලා තියෙන අලුත් ෆොටෝකෝපි මැෂින් එකක් ගැන. මේ ෆොටෝකෝපි මැෂින් එක black and white ෆොටෝකෝපි මැෂින් එකක්. මේක A3 වෙනකන් ගහන්න පුළුවන්. ඔයගොල්ලන්ට මතක නම් කලින් වීඩියෝ එකක් කරලා රිකෝ 2014 D කියලා. දැන් මේ මොඩල් දෙක එන්නේ නැහැ. ඒ වෙනකොට තමයි මේක එන්නේ 2510 කියලා. මේක ගත්තොත් මේකේ ෆීචර්ස් ගත්තොත් මේකේ print scan photocopy තියෙනවා. ඊට අමතරව මේකේ duplex printing තියෙන එක දෙපැත්ත එකපාර print වෙනවා. එතකොට මේකේ සාමාන්‍ය එක paper cassette එකයි එන්නේ. මේකේ උඩින් trading cover එකක් එන්නේ. මේකේ ඕනනම් ඔයාලට additionally RADF එක add කරලා ගන්නත් පුළුවන්. මේ machine එක ගත්තොත් එහෙනම් මේක අවුරුද්දක් නැත්නම් 80000ක වොරන්ටියක් තියෙනවා. ඊට අමතරව ලංකාවේ ඕන තැන අපි ෆ්‍රී ඩිලිවරි කරලා හයි කරලා දෙනවා. එතකොට මේක ඉස්ලාම් ඉන්නේ පොඩි ටෝන් එකක්. පොඩි ටෝන් එකක සාමාන්‍ය අනිත් ඒවාට වඩා වැඩි ප්‍රමාණයක් ගහන්න පුළුවන්. මේකේ පළවෙනි ටෝන් එක 16000 වගේ තමයි ගහන්න පුළුවන්. ඊළඟට සල්ලි දීලා ගන්න එකකින් ගහන්න පුළුවන් 17500ක්. ඊළඟට ගත්තොත් එහෙම මේකේ සාමාන්‍ය බුක් ෂොප් වලට කමියුනිකේෂන් වලට එතකොට ඉන්ස්ටිටියුට් වල ඒ වගේ දේවල් වලට මේක හොඳටම ගැලපෙනවා. සාමාන්‍ය මාස 11000 දවස් දක්වා ඒක කවර් කරන්න පුළුවන්. මේකේ සූමින් එතකොට ඊට අමතරව මේකේ පුළුවන් ID copy ඒ වගේ සාමාන්‍ය ෆොටෝකෝපි මැෂින් වල එන ජෙනරල් ඔප්ෂන්ස් ඔක්කොම මේකේ තියෙනවා. මේකේ සාමාන්‍ය කොස්ට් එක ගත්තොත් සාමාන්‍ය 1.40ක් වගේ තමයි කොස්ට් එන්නේ කොලයකට. ඉතින් අපි එහෙනම් ඊළඟට මේකේ ස්පෙસિෆිකේෂන්ස් වලට ගිහිල්ලා බලමු. මේකේ මොනවද අනිත් තියෙන ස්පෙસિෆිකේෂන්ස් කියලා full ස්පෙસિෆිකේෂන්ස්. මම මේකේ බ්‍රෝෂර් එක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඒ බ්‍රෝෂර් එකෙන් බලමු මේක විස්තර. මේකේ තියෙනවා first warming එක තියෙනවා warming අප් ටයිම් එක තියෙනවා තප්පර 15ක්. ඒක ඉතින් එච්චරම නැහැ සාමාන්‍ය යන ගාන තමයි. මේකේ තියෙන කොපි ස්පීඩ් එක තියෙනවා 25ක් විනාඩියකට. ඊළඟ මෙමරි එක ගත්තොත් මේකේ 256 MB මෙමරි එකක් තියෙනවා. මේකේ ඊළඟට අපි ගත්තොත් වැදගත් දේවල් වලට මේකේ අනිත් මැෂින් වල වගේ තමයි 999ක් වෙනකන් පාර ගහන්න පුළුවන්. මේකේ print resolutions දාලා තියෙනවා කොහොමද print කරන්න පුළුවන් resolutions කියලා. කොපි ගන්න පුළුවන් resolution එක scan වෙන 150 එහෙම නැත්නම් grayscale නම් 200 වැඩි කරන 200 deep leveling scan කරන්න පුළුවන්. printing resolution එක ගත්තොත් printing resolution ඔයගොල්ලෝ පිටන 2400 වැඩි කිරීම 600 වගේ කියලා හොඳ resolution එකක් තියෙනවා printing වලට. ඊළඟට මේකේ මම කියවනේ zoom කරන්න පුළුවන්. මේකේ zoom කරන්න පුළුවන් සාමාන්‍යයෙන් 125 ඉඳන් 400 වෙනකම් 1 by 1 increase කරන්න පුළුවන්. 126 27 වගේ increase කරලා අඩු කරලා ගහන්න පුළුවන් 125ක් 400ත් අතර. ඊළඟට printer එක ගත්තොත් එහෙනම් print resolution එකත් copy resolution එක සමානයි 2400 600 resolution එක තියෙන්නේ. ඊළඟට මේකේ print කරනවා නම් USB cable එකෙන් තමයි print කරන්න පුළුවන්. ඊළඟට මේක Windows ඔක්කොම support කරන Windows server වලට ඉතින් support කරනවා. I think tone එක ගත්තොත් වංකෝ ඉස්ලාම් starter tone එක 6000 කලින් ඉස්ලාම් කද්දි හම්බෙන්නේ toner එක standard එකක්. ඒක 6000යි ගන්න පුළුවන්. ඊළඟට සල්ලි දීලා ගද්දි ඔයාලට ගන්න tone එකකින් සාමාන්‍ය 17500ක් වගේ ගහන්න පුළුවන්. මේක කියන්නේ ඒගොල්ලෝ සාමාන්‍ය මොනම එකක් කියන්නේ 105න් ඒක 105ක් print වෙනවා නම් තමා කොච්චර ගහන්න පුළුවන්ද? ඉතින් සාමාන්‍ය අකුරු විතරක් වගේ ගහනවා නම් මේ වගේ කොළ ප්‍රමාණයක් වඩ ගහන්න පුළුවන්. ඉතින් ඔයා ID copy ගහනවා නම් එතකොට ඊට ෆොටෝස් තියෙනවා print කරනවා නම් ගහන්න පුළුවන් කොළ ප්‍රමාණය අඩු වෙනවා. මොකද වැඩිපුර ටෝනස් යන නිසා ඒවට. ඊළඟට මේක දාලා තියෙනවා standard tray capacity එක 250යි කියලා. ඊළඟ 250ක් දාන්න පුළුවන් tray එකක් තියෙන්නේ. ඊට කලින් තියෙනවා paper sizes මේකේ තියෙනවා A3 ඉඳන් B5 වෙනකම් sizes ගහන්න පුළුවන් ඔක්කොම. ඊළඟට paper input bypass tray එකේ මේක 100ක් දාන්න පුළුවන් සාමාන්‍ය අනිත් machine වල වගේමයි. ඊළඟට paper input එක maximum දාන්න පුළුවන් 600ක්. 600ක් කියන්නේ මෙහෙමයි. maximum input කියන්නේ දැන් මේකේ paper cassette එකත් ඒක 250ක් දාන්න පුළුවන්. ඊළඟට මේක තව paper cassette එකක් ඕන additional add කරන්න පුළුවන්. ඒකට ඒක තව 250ක් දාන්න පුළුවන් 500යි. ඊට අමතරව bypass එකෙන් 100ක් දාන්න පුළුවන්. ඒ ඔක්කොම එක තමයි
maximum capacity කියලා තියෙන 600. ඒ කියන්නේ මේකට ඕන තව extra cassette එකක් උගලන්ට high කරලා ගන්න පුළුවන්. ඊළඟ paper output එක කොළ 100ක් තියෙනවා. maximum 100යි. paper weight එක දාලා තියෙන එක වැදගත් GSM කියනකම් ගහන්න පුළුවන් කියලා සාමාන්‍ය GSM වාට මේකේ ගහන්න පුළුවන් ස්ටෑන්ඩඩ් ට්‍රේ එකෙන් දානවා. ඒ කියන්නේ කැසට් එකෙන් දානවා නම් GSM 80 එකෙන් ගහන්න පුළුවන් 64 ඉඳන්. ඊළඟට මේකේ bypass එක දානවාට GSM 52 ඉඳන් GSM 216 එකෙන් ගහන්න පුළුවන්. ඒක මැක්සිමම් ගහන්න පුළුවන් GSM 216 වගේ තමයි මේක. ඊට වඩා ගහන්න අමාරු. 300 එහෙම ගහන්න බෑ. එතකොට paper type ගත්තොත් plain paper, thick paper, thin paper, HM paper, label paper, envelope වගේ දේවල් ගහන්න පුළුවන්. ඊළඟට ස්කෑන් එකේ ස්පීඩ් එක දාලා තියෙනවා. ස්කෑන් රෙසලූෂන්ස් දාලා තියෙනවා. DPI 600 වෙනකන් රෙසලූෂන්ස් වැඩි කරන්න පුළුවන්. ඊළඟට ගත්තොත් එහෙම මේකේ හරි මේක කලර් ස්කෑන් තියෙනවා. මේක අනිත් වගේ තමයි black print black photocopy තිබුණා. මේ කලර් ස්කෑන් උත් තියෙනවා. ස්කෑන් කලර් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට කලර් වලින්. ඊළඟට සේව් කරන්න පුළුවන් ෆයිල් ෆෝමැට් එක දාලා තියෙනවා. TIFF JPG PDF ඒ විදිහට සේව් කරගන්න පුළුවන්. scan to mood. ඒ කියන්නේ කෙලින්ම ඔයගලන්ට ස්කෑන් කරන moods එකේ පෙන් එක ගහලා පෙන් එකට ස්කෑන් කරන්න පුළුවන්. ඊළඟ මොබයිල් එකක් ගහලා මොබයිල් එකට කෙලින්ම ස්කෑන් කරලා ගන්නත් පුළුවන් කේබල් එකෙන්. ඊළඟට ඒ ටික තමයි ඉතින් ප්‍රධාන වශයෙන් වැදගත් දේවල් වලට මේක තියෙන්නේ. ඉතින් මේක ගත්තොත් එහෙම මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාට බුක් ෂොප් වලට කමියුනිකේෂන් වලට ඔෆිස් වලට එතකොට ඉන්ස්ටිටියුට් වලට ඕන එකකට යූස් කරන්න පුළුවන් හොඳ මැෂින් එකක් රිකෝ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ජපන් බ්‍රෑන්ඩ් එකක් රිකෝ කියන්නේ. ඉතින් මේකට අවුරුද්දක් නැත්තම් 80000ක වොරන්ටි එකක් එනවා. ලංකාවේ උන්ට ඩෙලිවරි කරලා හයි කරලා දෙනවා. අපි ටෙක්නික්ස් වල ඉන්නවා රිපෙයාර් කරන්න ලංකාවේ ඕන තැනක. ඉතින් මේ මැෂින් එක ගැන තව වැඩිදුර විස්තර වලට අවශ්‍ය නැත්නම් වෙන ෆොටෝ මැෂින් එකක් ගැන වෙන මැෂින් ගැන ප්‍රින්ටර්ස් ගැන මොනවාරි විස්තර අවශ්‍ය නම් අපේ හොට්ලයින් නම්බර්ස් අපි හම්සියෝ දානවා. පල්ලෙන් 0733 15 86 තියෙනවා. නැත්තම් 0786 198 817 මේ නම්බර්ස් වලට කතා කරලා ඔයගොල්ලන්ට අපෙන් විස්තර දැනගන්න පුළුවන්. එහෙම නැත්තම් ප්‍රයිසස් ගැන වෙන මැෂින්ස් ගැන එහෙම නැත්නම් ඔයගොල්ලෝ මෙයාගේ අලුතෙන්ම ප්‍රින්ටින් බිස්නස් එකක් කමියුනිකේෂන් එකක් පටන් ගන්න බලාපොරොත්තු ඉන්නවා නම් ඔයගොල්ලන්ට පුළුවන් අපිට කතා කරලා විස්තර දැනගන්න. අපිට ඒ ෂොප් වලට අවශ්‍ය කරන හැම දෙයක්ම සප්ලයි කරන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි මට මේ මැෂින් එක ගැන කියන්න තියෙන්නේ. අලුත් මැෂින් එකක් ගොඩක් හොඳ මැෂින් එකක්. ඉතින් ඔයාලට ඊට අමතර දේවල් අවශ්‍ය නම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ හොට්ලයින් නම්බර්ස් වලට කතා කරන්න. මිලදී ගැනීමට අවශ්‍ය නම් අපි ගාව මේක තියෙනවා ස්ටොක්. ඉතින් බොහොම ස්තුතියි අදත් අපි එහෙනම් වීඩියෝ එක බැලුවට. අපි ආයි දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලෝ තාම අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon click කරලා තියාගන්න. ඒතර අපි අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට මේ වීඩියෝස් බලා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි. එහෙනම් අපි අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.